මෙතන පැරණි පාලමක් තිබ්බා. පාලමට උඩින් වතුර ගහනවා. හිතා ගන්න පුළුවන් මේ පැත්තට කොච්චර වැහලාද කියලා. මේ පාලම අඩි මේ පාලම සෑහෙන උසයි. මේ මට්ටමට වතුර තියෙනවා. මේකේ ඊයේ අර මට්ටමට වතුර තිබලා තියෙනවා. දැන් නම් අඩු වෙලා තියෙනවා. ඒ වුණාට තවමත් මේ ප්‍රදේශයට අධික වැසි ඇදහැරෙනවා. මේ ප්‍රදේශයට ඇදහැරෙන අධික වර්ෂාවත් සමග මේ ඔයට දරාගත නොහැකි වෙනසේ ජලය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඇලෙන් එන වතුර ටිකවත් ඔයෙන් යන්නේ නැහැ. මේ ඔක්කොම යට වෙලා තියෙන්නේ ඒකයි නේ. මේ ඔක්කොම යට වෙලා තියෙන්නේ. මේ තමයි මැදලිය පැත්තට පේන මේ නාය කියපු ටික මේ කන්ද මේ ටික ඔක්කොම නාය ගිහිල්ලා තියෙනවා. දැන් මේ ප්‍රදේශවල අධික වැසි ඇදහැරෙනවා. මොනවත්වාම වහිනවා මෙහෙට. මේ ටික තමයි නාය ගිහිල්ලා තියෙන්නේ. මේ කැලලයි මේ හරිය නාය ගිහිල්ලා තියෙන්නේ. මේ හරිය මේ ටික දැන් ඉතින් හෙට දිහා යනකොට මොනව වෙයිද දන්නේ නැහැ ඉතින්. තාමත් වහිනවා හයියෙන්ම මේ මැස්ස පායලම නැහැ මෙහෙට. එක දිගටම වහිනවා. වැස්සයි හුළඟයි තියෙන්නේ දිගටම. මේ ටික ඔක්කොම යනවලු මේ කට්ටියක මේ පැත්තට ගිහිල්ලාලු. ගිහිල්ලානේ මං ටවුමට ගිහිල්ලා එන්න ටික. ටවුමෙත් આવුද? අර යන්න බෑ. බෑ. මේ අපේ ගේ ළඟයි. මේ අපේ ගේ ළඟ මේ ඔක්කොම නාය ගිහිල්ලා තියෙන්නේ. එන්න පාරකුත් නැහැ. මේක මේ පැත්තට ගිහිල්ලා නේ. ඒකයි. මේ අපේ ගේ ළඟ නාය ගිහිල්ලා තින්නේ. මේ පාර. ඉස්සන්ට. මේ ටික ඔක්කොම මේ නාය යනවා. නාය ගිහිල්ලා තින්නේ. මේ අපේ ඔපිනේ. නාය ගිහිල්ලා ලොකු වාහන වලට නම් ඉන්න බැරි වෙයි. පොඩි වාහන වලට නම් ඉන්නේ.
ඒ ටික ඔක්කොම ආයෙ ගිහලා